ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ දෙගල්දොරුව රාජමහා විහාරවාසී මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ආචාර්ය කුණ්ඩසාලේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දෙක කලාපයේ දේශකාධිකාරී ශාස්ත්‍රවේදී පූජ්‍ය වටගමුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ. समन्त चक्रवालीसु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस् सुनन्तु सग्ग मुक्खदं धम्म सवन कालो अयं बदन्ता धम्म सवन कालो अयं बदन्ता ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සමතිත්ථිකං අනවසීසකං තීලපත්තං යථා පරිහරිය ඊවං සචිත්ථ මනුරක්ඛී පත්ථයානෝ දිසං අගත පුබ්බන්ති. ශ්‍රද්ධා සම්පන්න වූ පින්වත්නි, මේ සියලු දෙනාම ශ්‍රාවක පිරිසක් වශයෙන් ධර්මානුශාසනා පුණ්‍ය කටයුත්තක් සිදු කරලා ධර්ම දානමය වශයෙන් පිනක් සිදු කිරීමට කටයුතු සම්පාදනය කරගෙන තිබෙනවා. තමන් නමින් මිය පරලොව ගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමටත් අපට පින්කම් යොදා ගන්නට පුළුවන්. ඒ නිසා අපි ඊටමත් සදහින් යුතුව අපට ශ්‍රවණය කරන්න තිබෙන්නා වූ උතුම් ධර්මානුශාසනාවක් සුවහසක් බෞද්ධ ජනතාවට ශ්‍රවණය කිරීම සඳහා ලබා දෙන අවස්ථාවක් වශයෙන් මේ පින්නතුන් කල්පනා කළා. මුළු මහත් බෞද්ධ ලෝකයාටම අපගේ ධර්ම දේශනාව ධර්ම දානයක් විදියට ප්‍රදානය කරන්න තිබුණා නම් කියලා. ඒ නිසා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඒ සඳහා තෝරාගෙන මේ විදියට අපේ මේ දහම් පඬුර බණ අහන්නට කැමති සදහැවතුන්ට පිළිගන්වන්නට කටයුතු සූදානම් කරගත්තා. පින්වත්නි, ධර්මදේශනාවක් කියන එකේ අගය දන්නා අය තමයි ධර්මදේශනාවන් සිද්ධ කරවන්නේ, ධර්මදේශනාවන් ශ්‍රවණය කරන්නේ. අපි නිරන්තරයෙන් බණ අහන අය, දේශකයන් වහන්සේලා විදිහට අපි නිරන්තරයෙන් ධර්මදේශනා පවත්වන කොටස මේ ධර්මදේශනාව සිදුවන විට සිදුවන්නා වූ කාර්යය පිළිබඳව අපි නිරන්තරයෙන් සිහිපත් කරනවා. මොකද්ද බණක් කියන්නේ කියලා. ඒ නිර්වචන වලදී සඳහන් කරන ආකාරයට අපිට පෙළ සාහිත්‍ය උපුටා ගැනීම මෙහෙම පෙන්වා දෙන්න පුළුවන්. අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විදිරති දිට්ඨින් උජුං කරෝති. ධර්මදේශනාවක් කියන්නේ දේශකයන් වහන්සේ නමකට ආවාට ගියාට කරන්න පුළුවන් දේශනයක් නොවේ. ඒ වගේම ඒ දේශනාවේදී ප්‍රකාශ කරන අදහස් සමාජයට
අහිත පිණිස දේශනා කිරීම යෝග්‍ය වන්නේ නැහැ. බහුජන හිතාය බහුජන සුඛාය බොහෝ දෙනාගේ හිතසුව පිණිස දේශනා කළ යුතුය. ඒ නිසා අසුතං සුනාති නොඇසූ දෙයක් දේශනා කරන්න පුළුවන් නම් ඒක අගි. ඒ වගේම සුතං පරියෝදපේති මා මුලින් සඳහන් කළා අපි නිරන්තරයෙන් ධර්ම දේශනා ශ්‍රවණය කරන පිරිසක් කියලා. එතකොට මීට පෙර අසන ලද දහම් කරුණක් නොවලහා දැන ගැනීම තව තවත් වැඩි දියුණු කර ගැනීමේ කරුණු පිළිබඳව දැනුම සුතං පරියෝදපේති කංකං විතිරති අපි දෛනිකව කටයුතු කරන විට මේ ධර්මයේ පිළිබඳ මෙනෙහි කරන විට සමහරට මේ ධර්මයේ පිළිබඳව තෙරුවන් පිළිබඳව යම් යම් ආකාරයේ සැක සංකා මතුවන්නට පුළුවන්. අන්නේ සැක සංකා දුරු කිරීම ධර්ම දේශනාවකදී කරන්න පුළුවන් නම් ඒක උතුම් සත්ක්‍රියාවක්. දිට්ඨින් උජුං කරෝති මේ සියලු කාරණාවල අවසානයේ තියෙන්නේ සම්මා දිට්ඨියටපත් කිරීම. මිත්‍යා දෘෂ්ටිය නැති කිරීම. නැත්නම් දැක්ම ඍජු බවටපත් කිරීම. ඒ කුමක් වෙනුවෙන්ද? නිවන කියන උතුම් පරමාර්ථයේ වෙනුවෙන්. මෙන්න මේ කාරණා නිසා දේශකයන් වහන්සේලා විදියට අපේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා ධර්ම දේශනා පවත්වන විට උතුම් ලෝතර බුදුරජාණන් වහන්සේගේ බුදු වදන විකෘති කිරීම විනයටත් පටහැනි ශාසන විරෝධී ක්‍රියාවක්. ඒ වගේම ශ්‍රාවක පින්නතුන්ට ඵලදායී කාර්යයක් බවට පත් වෙන්නටත් ඕන. එහෙනම් ධර්ම දේශනාවක් පවත්වනවායි කියන එක පහසු කටයුත්තක් නොවන බව ඔබලාට තේරෙනවා ඇති. මේ සමහර විට සුළුවෙන් සිතන අයත් ඉන්නවා. දුටුගැමුණු රජතුමාත් එක්වරක් හිතනවා එතුමාගේ රාජමාලිගාවේ දිනපතා සවස ධර්ම දේශනා පින්කම් පවත්වලා තිබෙනවා. එක දවසක් හිතනවා මේ දේශකයන් වහන්සේ මාගේ මාලිගාවට වැඩම කරලා විවිධ උදේශනාවන් පවත්වනවා. මම කොතෙකුත් ධර්ම දේශනා ශ්‍රවණය කළා දැන් දහමින් පෝෂණය වෙලා ඉන්නේ. මටත් පුළුවන් උපාසකෙක් විදියට මගේ රාජමාලිගාවේ වෙසෙන මේ පිරිසට ධර්ම දේශනාවක් පවත්වන්න. එදා මහා විහාරික භික්ෂුන් වහන්සේලාගේ අනුදැනුම ඇතුව රජතුමා කල්පනා කළා උපාසකයෙක් විදියට ශ්‍රාවක පිරිසකට බණක් කියන්න ඕනේ කියලා. පිරිස අතර ප්‍රචාරකුත් හැරියා අද බණ කියන්නේ ස්වාමින් වහන්සේ නමක් නෙමේ අපේ මහරජතුමායි කියලා. දැන් ඉතින් එදා දවසේ හවස රජතුමා බොහෝම ගාම්භීර ලීලාවකින් රාජසභා මණ්ඩපයට ඇවිල්ලා වෙනදා ධර්ම දේශනා පවත්වන දේශකයන් වහන්සේගේ ධර්මාසනයේ ළඟ වෙනත් ආසනයක් පනවලා රජතුමා බණ කියන්නම් කියලා අසුන්ගත වෙනවා. සියලු දෙනාම රජතුමා දෙස එක එල්ලේ බලා සිටිනවා. ඒ රාජසභාවේදී රටවැසියන් තමන්ගේ යටත් වැසියන් බලාගෙන ඉන්න ස්වභාවයට වඩා ගොඩක් වෙනස්. රජතුමා බැලුවා ඒ ශ්‍රාවක පිරිස දෙස. රජතුමා එක්වරම තූස්නිම් බුහත භාවයටපත් වෙනවා. තමන්ගේ ඇඳුම් සියල්ලම දහඩියෙන් තෙත් වෙනවා. තොලකට වෙවුලන්නට ගන්නවා. මොකද්ද මං කියන්නේ කියලා හිතා ගන්න බැරුව යනවා. එදා රජතුමා තේරුම් ගන්නවා දිනපතා ධර්ම දේශනා ශ්‍රවණය කළත් ශ්‍රවණය කළා වූ දේශනාවක් උපුටා අරගෙන තවත් අයෙකුට දේශනාවක් පවත්වන්න කොච්චර අපහසුයිද කියලා. ඒ නිසා අපි ශ්‍රාවක සදහැවත් පින්වත්නි මේ ගුවන් විදුලි නාලිකාව තුලින් ඔබ ශ්‍රවණය කරන්නා වූ ධර්ම දේශනාවන් ඔබලාට ඵලදායී දේශනාවක් බවට පත් වෙනවා නම් ඒක තමයි දේශකයන් වහන්සේලා විදියට අපි ඔබට සලසන උතුම් බෞද්ධ සේවාව බවට පත්වන්නේ. ඒ නිසා මේ වගේ ධර්ම දේශනා පවත්වන විට දායකත්වයේ ලබා ගන්නා වූ සදහැවත් පින්නතුන් විශාල ආනිසංසයක් ලැබෙන පුණ්‍ය කටයුත්ත සිද්ධ කරන බව මේ විලාවේදී සිහියේ තබා ගන්න. එසේ සිහියේ තබා ගනිමින් අද මම ධර්ම දේශනාවේ මාතෘකාව සඳහා තේමා කරගන්නේ 550 ජාතක පොත හා සම්බන්ධ ජාතක කතාවකුත්
ආදර්ශයට අරගෙන. ඒ තමයි අපේ 550 ජාතක පොතේන 95 වෙනි ජාතක කතාව තේලපත්ථ ජාතකය. මේ තේලපත්ථ ජාතකය හා සම්බන්ධ පාලි පෙළ සාහිත්‍යයේන ගාථාවක් තමයි මම ධර්මදේශනායේ මාතෘකා වශයෙන් තබා ගත්තේ. සමතිත්තිකං අනවශේෂකං තේලපත්ථං යතා පරිහරෙය්‍ය ඊවං සචිත්ත මනුරක්ඛී පත්ථයානෝ දිසං අගත පුබ්බන්ති. මොකද්ද මේ සඳහන් කරන්නේ? තමන් අතට ලැබෙන තෙල් පාත්‍රයක් බිඳුවකුදු නොසලා එක එල්ලේ තමන්ට රැගෙන යා යුතු දිශාවට රැගෙන යාමට යමෙකුට පුළුවන් නම් ඒ ආකාරයටම මිනිසුන් වන බුද්ධිමත් මිනිසා තමන්ගේ සිතවිලි එක එල්ලේ නිවන් කරා අරමුණු කරගෙන යාම ශ්‍රේෂ්ඨ වන්නේ කියන එකයි. ඉතින් මේ ගාථාවත් පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ තේලපත්ථ ජාතකයේ දේශනා කරනවා. මේ ජාතක කතාව මීට පෙර අපේ සදහැවතුන් ශ්‍රවණය කළ ඇති කියලා මට හිතෙනවා. ඒ ඊටමත් ශ්‍රවණය කරන්නට ආශාවක් ඇතිවන ජාතක කතාවක් අපේ පුංචි දරුවන්ට. ඒ නිසා මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන අපේ වැඩිහිටියන් අද කාලේ අපේ පුංචි දරුවන්ට ওই තාක්ෂණයේ භාවිතා කරගෙන රූපවාහිනිය හෝ අන්තර්ජාලයේ මගින් විවිධ ළමා චිත්‍රපට වගේ දේවල් මේ කාලේ විකාශය වෙනවා. ඒවා නරඹන අවකාශයේ තුලදී මෙවන් ආදර්ශවත් බෞද්ධ කතා කතන්දර විදියට කියා දෙන්න පුළුවන් නම් අපේ දරුවන්ටත් වඩාත් ඵලදායක වෙයි කියලා හිතනවා. තේලපත්ථ ජාතකයේ එන්නේ අපේ බෝසතාණන් වහන්සේ එක්තරා අවධියකදී අපේ ජාතක පොතේ සඳහන් කරන විට තවද එක් සමයේහි බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙකුන් රාජ්‍ය කරන කල්හි කියන ප්‍රකාශයත් එක්ක බ්‍රහ්මදත්ත රජතුමාගේ කාලය තමයි ඒ රාජවංශයේ තවත් එක් යුගයක තමයි මේ සිදුවීමත් සිද්ධ වෙලා තියෙන්නේ. මේ බ්‍රහ්මදත්ත රජතුමාට පුත් කුමාරවරුන් 100 දෙනෙක් සිටිනවා දරුවන් වශයෙන්. ඒ දරුවන්ගෙන් අවසාන පුත් කුමාරයා තමයි අපේ බෝසත් කුමාරයා. සෑම රජ කුමාරයෙකුගේම අනාගත අරමුණ ඉලක්කය තමයි මම කවදා හරි මගේ රටේ රජ වෙනවා කියන එක. ඉතින් දැන් බෝසත් කුමාරයාටත් අවශ්‍යයි කවදා හරි රජ වෙන්න. හැබැයි සහෝදරයෝ 99කින් පස්සේ තමයි රජ වෙන්න ලැබෙන්නේ. ඒ නිසා මේ රාජකුමාරයා කල්පනා කරනවා මගේ සහෝදරයෝ 99 දෙනා රට පාලනය කරලා 100 වෙනියට මට මේ රාජ পদවිය කවදාවත් ලැබෙන්නේ නැහැ. මෙහෙම කල්පනා කරලා ඉවර වෙලා මේ රාජමාලිගාවට හැමදාම දහවල් දාණයට වැඩම කරනවා පසේ බුදුරජාණන් වහන්සේ නම. මේ පසේ බුදුරජාණන් වහන්සේට රජතුමා දන් පිළිගන්වලා උන්වහන්සේගෙන් බණක් අහලා දැන් මේ බුදුරජාණන් වහන්සේ රාජමාලිගාවෙන් එළියට වැඩම කරන අතරතුර අපේ බෝසත් කුමාරයා ප්‍රශ්නයක් නගනවා. ස්වාමීනි මට මා සම්බන්ධව ගැටලුවක් තියෙනවා. ඔබ වහන්සේට පුළුවන්ද ඒට පිළිතුරක් ලබා දෙන්න? පසේ බුදුරජාණන් වහන්සේ කුමක්ද පින්වත් කුමාරේ ඔබට තිබෙන ගැටලුව කියලා අහනවා. එතකොට කියනවා මට සහෝදර 99ක් ඉන්නවා ස්වාමීනි. මම කැමති මේ රටේ රජ වෙන්න. නමුත් මට රාජ්‍යත්වය ලැබෙන්නේ නැහැ. ඔබ වහන්සේට කියන්න පුළුවන්ද මට රාජකීය උටුන්නක් දරන්නට තරම් වාසනාවක් තියෙනවද කියලා? අර පසේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ දිව්‍ය ඥානය යොමු කරලා අනාගතේ බලන මේ දරුවගේ අනාගතය කොහොමද කියලා. බලනකොට උන්වහන්සේට දැක ගන්න ලැබෙනවා මෙයා රාජ්‍යත්වයට සුදුසු පුද්ගලෙක්. රජකම ලැබෙනවා. ඒ නිසා මේ කුමාරයාට කියනවා කුමාරය ඔබ සහෝදරයෝ 99 දෙනාම ඔබව හැර යනතුරු සිටිය යුතු නැහැ. ඔබට පුළුවන්කම තිබෙනවා නම් කැමැත්තක් තියෙනවා නම් ඔබට පුළුවන් සත් දවසකින් රජ වෙන්න. හැබැයි මේ බරණස් නුවර නෙමේ ගන්ධාර දේශයේ තක්ෂලා නුවර. කැමැතිනම්
ඔන්න ඔබ උත්සාහ කරන්න කිව්වා. සටනක් නොකොට රජ වෙන්න තිබෙන අවස්ථාවක්. හොඳයි ස්වාමීනි මං කැමතියි. මම ගාන්ධාර දේශයට යන්නම්. ඊට පස්සේ මේ බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා ඔබට යාමට තිබෙන ගමන් මාර්ගයේ වක්‍ර ගමන් මාර්ගයක් වුණොත් සද්දවස ඉක්මවා යනවා. ඍජු ගමන් මාර්ගයක් තියෙන වනගතයි, හැබැයි බොහෝ දුෂ්කරයි, ඒ වගේ මාරාන්තිකයි. මේ වනයේ එක්තරා යක්ෂ කණ්ඩායමක් ඉන්නවා. ඔවුන්ගෙන් මිදලා ගියොත් ඔබට රජ වෙන්න පුළුවන්. ස්වාමීනි මම කෙටි ගමන් මාර්ගයේ යන්න කැමතියි. ඊට පස්සේ අර බුදුරජාණන් වහන්සේ මේ කුමාරයාට පිරිත් කරන ලද තෙල් සහිත කුඩා පාත්‍රයකොත් ඒ වගේම පිරිත් නූලක් අතේ ගැට ගහලා රැගෙන යාමට පිරිත් නූලකුත් ලබා දීලා කියනවා මෙය කොතැනකවත් මග හරින්නේ නැතුව රැගෙන යන්න. යන විට ස්ථාන පහක් ඔබට මුණ ගැසේවි. ඒ මුණ ගැහෙන එක ස්ථානයකදීවත් නොරැඳෙන්න කුමනම කාරණාවකටවත් කියලා අනුශාසනා කළාට පස්සේ ස්වාමීනි එහෙනම් මම රාජමාලිගාවෙන් පිට වෙන්නට කැමතියි. ඊට පස්සේ රාජමාලිගාවේ සියලු දෙනාට දැනුම් දෙනවා මම මේ රාජ්‍යයෙන් පිටමං වෙනවා, මට ඒට අවසර ලබා දෙන්න කියලා. මේ ප්‍රකාශය කරනකොට මේක අහගෙන හිටපු මේ කුමාරයාට වඩාත් පක්ෂපාතී හිතවත්කම් දක්වන රාජමාලිගාවේ සේවකයෝ 5 දෙනෙක් විතර මේ කුමාරට වෙලා කියනවා ඔබතුමා මේ මාලිගාවෙන් පිටමං වෙලා යනවා නම් අපි මේ මාලිගාවේ රැඳෙන්නේ නැහැ. අපිත් ඔබතුමා සමග එනවා. කුමාරයා කියනවා නෑ ඔබලා එන්න එපා, මේ යන ගමන හරි අනාරක්ෂිතයි, ජීවිත අවදානමක් තියෙන්නේ. මා පමණක් මේ ගමන යා යුතුයි කියලා. නෑ අපි ඔබතුමා සමග එනවා මිසක් අපි මේ මාලිගාවේ රැඳෙන්නේ නැහැ කියනවා. ආයෙනම් මයිත් එක්ක යමුකෝ කියලා දැන් අර සේවක 5 දෙනාත් එක්ක මේ රාජකුමාරයා පිටමං වෙනවා. රාජමාලිගාවෙන් පිටමං වෙලා ජදුන් ගණනාවක් ඉදිරියට යන විට අර පසේ බුදුරජාන් වහන්සේ සඳහන් කරු වනයේ හමු වෙනවා. දැන් වනයේ හමු වුණාට පස්සේ ඒ වනයේට පිවිසෙන විට එක තැනක් තිබුණා ඉතාම අලංකාරවත් වේදිකාවල්, ඒ වගේම මන්දිර නගරයක් සහිතයි. කුමාරයාට හරි පුදුමයි. මේක වනාන්තරයක් වුණාට මේ වගේ රමණීයත්වය පරිසරයක් තියෙන්නේ කොහොමද? මෙතනදී අර කුමාරයාත් එක්ක යන 5 දෙනාගෙන් එක්කෙනෙකුට හිතනවා යොදුන් ගානක් නවතින්නේ නැතුව ආවනි. මම මේක තැනක නැවතිලා යන්නට ඕනි. මෙතන රමණීය පුරයක් තියෙන්නේ. ඒ වගේ බොහොම රූමත් පිරිසක් සිටින්නේ. රූමත් කාන්තාව කුමාරිකාවොත් ඉන්නවා. මම ටිකක් විවේක අරගෙන එන්නම් කියලා අර කුමාරයාට කියනවා. එතකොට ඒ කුමාරයා කියනවා මෙතන මේ තියෙන්නේ මැවුම්කාර පරිසරයක්. ඔය ඉන්නේ ලස්සන මිනිස්සු නෙමේ, ඔය ඉන්නේ යක්කුන් සහ යක්ෂණියන්. ඒ නිසා රැවටෙන්නට එපා, ජමුමයිත් එක්ක කියනවා. අර කුමාරයා කියනවා ඔබතුමා යන්න, මං ගිවන් නිවලා එන්නම්. ඔබ මා කියන වදන පිළිගන්නේ නැත්නම් රැඳෙන්න කිව්වන් පස්සේ අතන රැඳෙනවා. බෝසත් කුමාරයයි අනිත් 4 දෙනයි පිටත් වෙනවා. ටික වෙලාවක් ගියාට පස්සේ අර රමණීය පුරේ අතුරුදහන් වෙනවා. අර යකුන්ගේ පිරිස සැබෑ ස්වරූපේ මවාගෙන අර මනුස්සයව මරාගෙන කනවා. දෙවෙනියට තවත් ඒ වගේම ලස්සන රූමත් කුමාරිකාවන් සිටින, ඒ වගේම ලස්සන ගී නැටුම් දක්වන, රසවත් ආහාර පාන තියෙන මේ වගේ ස්ථාන කිහිපයක් දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ආදි වශයෙන් මුණ ගැහෙනවා. ඒවට කැමති අය, රූපයට කැමති, රූපේ දුටුවා වශී වන සේවකයා එතෙන්දී නවතිනවා. ඔහු යක්ෂයින්ද බිලි වෙනවා. රසවත් ආහාර පාන වලට කැමති පුද්ගලයා එයත් ඒ වගේම එතන නවතිනවා. ඔහුත් යකුන්ට බිලි වෙනවා. ඒ වගේම නැටුම් ගැයුම් වගේ දේවල් දකින්න කැමති කෙනා ඒතන නවතිනවා. එයාගේ ජීවිතයත් නැති වෙනවා. ඒ වගේම මේ කුමාරිකාවන් සමන් කරගන්නට ඇල්මක් දක්වන කෙනා එතන නවතිනවා. ඔහුත් එතනදී ජීවිතක්ෂයටපත් වෙනවා. මේ විදිහට ස්ථාන 5කදී පුද්ගලයෝ 5 දෙනා මිය ගියා. දැන් මේ කුමාරයා පමණයි සිටින්නේ. මේ කුමාරයා මේ වනයේ ඇවිදගෙන යනකොට අර යක්ෂ සේනාවේ හිටපු නායක යක්ෂණිය කල්පනා කරනවා 5 දෙනාම අපිට හසු වුණා. මේ 6 වැන්නා මොහු අපෙන් පලා යනවා.
මොහු විනාශ කරලා මාංශ ආහාරයට ගන්නාතුරු මොහු පසුපස මම යනවා කියලා හිතාගෙන අර යක්ෂණිය ඊටාම ලස්සන රූපයක් මවාගෙන මේ කුමාරයා පස්සෙන් යනවා. යනකොට කැලේ මැද ඉන්නවා දරණිරන්න ආපු එක්තරා කණ්ඩායමක්. මේ කණ්ඩායම දකින්නකොට යක්ෂණිය ස්වාමීනි මාව දාලා යන්න එපා. ඔබතුමා කරන්නේ මහා පාපකාරී වැඩක්. මේ විදිහට විලාප දෙන්න පටන් ගන්නවා. විලාප දෙමින් කුමාරයා පස්සේ යන ආකාරයට පෙන්නනවා. එතකොට කුමාරයාගෙන් අහනවා අච්චර ලස්සන කුමාරිකාවක් ඔබතුමාට ඔච්චර ඇවිත්ලි කරද්දී ඇයි දාලා යන්නේ කියලා කියනවා. ඊට පස්සේ අර මිනිස්සුන්ට බෝසත් කුමාරයා කියනවා ඔය කුමාරිකාවක් නෙමෙයි. ඔය යක්ෂණියක්. ඔය මාව මරාගෙන කණ්ඩායි එන්නේ. රැවටෙන්න එපා. ඒකයි මම මේ පන්නන්නේ කිව්වා. මිනිස්සු විශ්වාස කරිත් නැහැ. කොහොම හරි තව ටිකක් ඉස්සරහට යනකොට මේ යක්ෂණිය තමන්ගේ අතේ පුංචි දරුවෙක් මවා ගන්නවා. මවාගෙන මේ දරුවා සහිත මාව දාලා ඔබතුමා කොහෙද යන්නේ? මේ විදිහට විලාප දෙමින් කුමාරයා පසුපස යන්න පටන් ගන්නවා. ඊට පස්සේ තව පිටසක් කියනවා දරුවෙක් සහිත බිරිඳක් ඔය විදිහට අතහැරලා යන්නේක හොඳ නෑනේ. ඇයි ඔබතුමා ඔය වගේ දෙයක් කරන්නේ? ඇයිව කැටුවේ යන්න කියනවා. බෝසත් කුමාරයා කියනවා ඔය දරුවෙක් නෙමේ අතේ ඉන්නේ. ඔය ඉන්නේ ලස්සන රූමත් මවක් නෙමේ. ඔය මැවුම්කාර යක්ෂණියක් මාව විනාශ කරන්නයි එන්නේ. ඒ නිසා මම ඇයව හැර යාම සිදු වෙනවා නෙමේ. ඇය මාව ආහාරයට ගන්නයි වෙන්නේ කියලා සතු පහදලා කුමාරයා ඉදිරියට ඇදෙනවා. ඔහොම ගිහිල්ලා ගන්ධාර දේශයේ තක්ෂලා නුවර රාජමාලිගාව සමීපයටම එනවා. රාජමාලිගාවේ වාහල්කඩ දක්වා ආවට පස්සේ මේ යක්ෂණිය දැන් වාහල්කඩින් ඇතුළට යන්න පුළුවන් කමක් නැහැ. ඒක දොරටුවක් සීමාව සහිතයි. ඒ වගේම බෝසත් කුමාරයා වාහල්කඩින් ඇතුළට ගිහිල්ලා ඇතුළේ රැඳී සිටිනවා. ඔහු ළඟ අර පිරිත් කරන ලද තෙල් පාත්‍රයේ සහ පිරිත් නූල් තියෙන නිසා යක්ෂණියට දොරටුවෙන් ඇතුළට එන්න පුළුවන් කමක් නැහැ. දැන් උයන්සිරි නරඹන්න ගිහිල්ලා රජතුමා එනවා. රජතුමා එනකොට දැන් අර යක්ෂණියගේ අතේ මවාගෙන හිටපු දරුවා නැහැ. යක්ෂණිය බොහොම ලස්සන කුමාරිකාවක් විදියට වාහල්කඩ දොරටුව ළඟ ඉන්නකොට රජතුමාගේ හිත යනවා. තමන්ගේ චරපුරුෂයෙක් යවලා අහනවා ඔබ අස්වාමිකද සස්වාමිකද? ඊට පස්සේ කුමාරිකාව විදියට විශ්වලායන යක්ෂණිය කියනවා සස්වාමිකයි. ඒ වුණාට මගේ ස්වාමියා මාව අතහැරලා ඇවිල්ලා ඉන්නවා. අර ඉන්නේ තුමා තමයි කියනවා. බෝසත් කුමාරයා කියනවා දේවයන් වහන්සේ රැවටෙන්න එපා. ඔය කුමාරිකාවක් මේ යක්ෂණියක්. ඊට පස්සේ යක්ෂණිය කියනවා කොහොම තමයි. පිරිමින් ගැහැණුන් අපේ මොනවා හරි වැරද්දක් වුණාට පස්සේ අපිට දොස්පරොස් කියන්නේ යක්ෂණිය කියන ආමන්ත්‍රණේ. ඒ නිසා ඔය කේන්තියට වෙ කියන්නේ මම යක්ෂණියක් නෙමෙයි ස්වාමීනි කියනවා. ඊට පස්සේ කියනවා එහෙනම් ඔහුට ඔබව එපා නම් ඔබ මගේ අගමෙහිතේ කරගන්නම් කියලා රජතුමා අර යක්ෂණියක් ලස්සන කුමාරිකාවකදී වෙස්වලාගෙන ඉන්න අවස්ථාවේ ඇයව රාජමාලිගාවට එක්කරගෙන ගිහිල්ලා තමන්ගේ අගමෙහිතේ බවට පත් කරගන්නවා. අගමෙහිතේ බවට පත් කරගෙන එදා රාත්‍රියේදී රජතුමාගේ ශ්‍රේයහන් ගබඩාවට ගියාට පස්සේ මේ යක්ෂණිය අඬන්න පටන් ගන්නවා. තාම යක්ෂ රූපෙම වවාගෙන නැහැ. අඬනකොට කියනවා ඔබතුමා මාව සරණපාවා ගත්තේ මහමගදී දැකලා. මගේ තොරතුරු කිසිවක් දන්නේ නැහැ. ඉතින් එසේ සතු නොදැන මාව විවාහපත් කරගත්ත ඔබගේ විස බවට මාපත් උනාට රාජසභාවේ අය මාව විස විදියටවත් මට අවශ්‍ය ගරු සත්කාරවත් දක්වන්නේ නැති වෙයි. ඒ නිසා මට යම් බලයක් පවරන්න කියනවා. ඊට පස්සේ රජතුමා කියනවා මගේ අන්තఃපුර පාලනය කිරීමේ ප්‍රධාන කාර්යය ඔබට පවරනවා. ඒ වගේම ඔබට අවශ්‍ය කරන විදිහට මේ රාජ සභාව ඇතුළත කටයුතු කරන්න පුළුවන්. අර යක්ෂණියට හරි සතුටුයි. දැන් ඉතින් රජතුමා නින්නට යනවා. යක්ෂණිය තමන්ගේ රූමත් වේශ වලාගෙන හිටපු අවස්ථාව නැති කරගෙන සැබෑ යක්ෂණියක් විදිහට ප්‍රකෘතිමත් වෙමින් රාජමාලිගාවෙන් පිටමං වෙලා ගිහිල්ලා තමන්ගේ යක්ෂ සේනාවම රාජමාලිගාවට අරගෙන ඇවිල්ලා රජතුමා සහිතව සියලුම දෙනාව මරලා ඉවර වෙලා ආහාරයට ගන්නවා. දැන් බෝසත් කුමාරයා රාත්‍රියේ පහන් කරන තැන එයාගේ අතේ තිබුණ අර පිරිත් නූල් වලින් එක්තරා වටයක් ඇදගෙන තිබුණා.
ඒ වටේ මැද තමයි බෝසත් කුමාරයා නිදාගෙන ඉන්නේ. ඒ නිසා කිසිම යකෙකුට මේ කුමාරයාට ලං වෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. පහවදා උදෑසන වෙන විට සම්පූර්ණ රජමාලිගාව එකම මිනිස් ඇටසැකිලි ගොඩක්. ඊට පස්සේ දැන් හැමදාම අලුයම රාජමාලිගාවේ ගහන්ටාරේ නාද වෙනවා පුරවැසියන්ට අවදි වෙන්න. එදා ගහන්ටාරේ නාද වෙලා නැහැ. වාහල්කට දොරටු ඉවරලත් නැහැ. මුරකාවල් වල හිටපු මිනිස්සුත් නැහැ. ඉතින් පහවදා උදෑසන රජමාලිගාවට උවමනා කරන දේවල් අරගෙන එන රටවැසියන්ට හරි පුදුමයි. ඊට පස්සේ අනතුරු අඟබලා නගරවැසි ඔක්කොම කැඳවලා රජමාලිගාවේ වාහල්කට දොරටුව ඇරලා ඇතුල් වෙනකොට ඒ රටවැසියන්ට හරිම වේදනාකාරී දර්ශනයක් දකින්න ලැබුණා. රජතුමත් නැහැ, රාජමාලිගාවේ කිසිම කෙනෙක් නැහැ. ඔක්කොම ඇටසැකිලි බවට පත් වෙලා. එක මිනිසෙක් විතරක් එක තැනක වාඩි වෙලා ඉන්නවා. දැන් අර වනාන්තරයේ මැදින් එනකොට යක්ෂණිය හඳුන්වා දීපු කට්ටියත් ඇවිල්ලා ඉන්නවා. කරන්න දෙයක් නැහැ. අර යක්ෂණිය විසින් කරන ලද විනාශයක් කියන එක අවබෝධ කරගෙන ඊට පස්සේ සම්පූර්ණ රජමාලිගාව ඇටසැකිලි ඔක්කොම අයින් කරලා පිරිසිදු කරලා දැන් අපේ රාජ්‍යයට අලුත් රජෙක් අවශ්‍යයි. කවුද රජ බවට පත් කරන්න කියලා කතිකාවක් ඇති කරගන්නවා. එතකොට මේ පුරවැසියෝ කියනවා යක්ෂණියක් මැනවින් හඳුනාගෙන ඒ යක්ෂණියගෙන් මිදලා අනිත් මිනිස්සුත් මිදෙන ලෙස අවවාද කරමින් ජීවිතය ආරක්ෂා කරගත්ත මෙතුමා අපේ රජතුමා බවට පත් කරගත් නරකද? ඔක්කොම එකහිලා කියනවා ඉතා විශිෂ්ටයි. කියලා අනුමත කරාට පස්සේ අපේ බෝසත් කුමාරයා ගාන්ධාර දේශයේ තක්ෂලා නුවර රාජමාලිගාවේ අගරජු බවට පත් වෙනවා. දැන් ඔන්න 7 දවස් අවසානයේදී රජ බවට පත් වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ දුන්න අනාවැකිය සාර්ථකත්වයට පත් වෙනවා. එතනින් අපේ ජාතක කතාව අවසන් වුණාට මේ ජාතක කතාව තුළ අපිට ලොකු ආදර්ශයක් තියෙනවා. මේ ආදර්ශය තමයි මේ බෝසත් කුමාරයා සමග රාජමාලිගාවෙන් පිට වෙලා යන සේවකයෝ 5 දෙනෙක් ආවා. මේ 5 දෙනා ස්ථාන 5කදී විනාශ වුණා. රූපයට වශී වුණා, ශබ්ද වලට වශී වුණා, ඒ වගේම සුවඳට වශී වුණා, ඒ වගේම ආහාර පාන වැනි රස වලට වශී වුණා, ඒ වගේම ස්පර්ශයට වශී වුණා. ඒ ස්ථාන 5ේදී මේ 5 දෙනා බිලි වුණේ. එහෙනම් බෝසත් කුමාරයා රාජකීයත්වයේ කියන ඉලක්කය හරහා යන විට ඒ ඉලක්කය සපුරා ගත්තා. එහෙනම් අපට දෙන ආදර්ශය තමයි නිවන අරමුණු කරගෙන යන ගමනේදී අපට තිබෙන ජීවිත ගමනේදී එක එල්ලේ යා යුතුයි. මග දෙපස තිබෙන කාමුක වස්තුන් දෙස එකහෙලා නොබැලිය යුතුයි. ඒ වාට ගිජු වුණොත් අර අතවැසියන්ට සිදුවෙච්ච අනතුර තමයි අපට සිද්ධ වන්නේ. ඒ නිසා නිවන් පිණිස යනවා නම් නිවන් පිණිස යා යුතුයි. මෙතන නිවන පමණක් නොවේ සදහවත් පින්වත්නි. අපට අපේ එදිනෙදා ජීවිතයට කදිම ආදර්ශයක් ලබා දෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර සුවයේ පිණිස ධර්ම දේශනා පැවැත්වුවා, මඟ පෙන්වුවා වගේම තමයි අපි කරනු ලබන සෑම කටයුත්තකදීම ලෞකික අරමුණු සාර්ථක කරගන්නටත් උන්වහන්සේගේ දේශනාවන් අනුබලයක් එහෙම නැත්නම් පිටුවහලක් කරගන්නට පුළුවන්. ඒ නිසා ඔබේ ජීවිත ගමනේ සාර්ථකත්වයේ පිණිස, අපේ පෞල් ජීවිතවල සාර්ථකත්වයේ පිණිස අපේ බුදුරජාණන් වහන්සේ කොතිකුත් දේශනාවන් පවත්වලා තිබෙනවා. ඒ අතරතුර තිබෙන එක දේශනාවක් තමයි අංගුත්තර නිකායේ ඒකක නිපාතේ රූප කියන වග්ගය. මේ රූප වග්ගයේ කරුණු 10ක් ඇතුළත් බොහොම කුඩා ඡේද කීපයක් තිබෙනවා. පාලි පෙළ පොතේ තිබෙනවා. ඒ වගේම සිංහල අනුවාදයේත් ඒ විදිහටම තියෙනවා. මේ 10න් පෙන්වන්නේ ස්ත්‍රිය හා පුරුෂයාගේ තිබෙන ක්‍රියාකලාපය ගැන. අපි මේ ලෝකයට බැඳෙන්නේ ස්ත්‍රී පුරුෂ සම්භෝගයත් එක්කයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා මේ රූප වර්ගයේ තුලදී ඉත්ති රූපම් භික්කවේ පුරිසස්ස චිත්තම් පරියාදානාති තිට්ඨති. පුරිස රූපම් භික්කවේ ඉත්‍ත්‍යා චිත්තං පරියාදානාති තිට්ඨති. මොකද්ද මේ කියන්නේ?
කාන්තාවට පුරුෂයාගේ රූපේ තරම් ඇලෙන රූපයක් නැහැ. පිරිමියාට කාන්තාවගේ රූපේ තරම් ඇලෙන රූපයකුත් නැහැ. එහෙනම් විරුද්ධ ලිංගික ආකර්ෂණය කියන එක රූපේ තුලින් දරාගෙන අපි රූපයට බැඳෙනවා කියන එක. ඒ වගේම ඉත්ති සද්ධම් භික්කවේ පුරිසස්ස චිත්තං පරියාදානාති තිට්ඨති පුරිස සද්ධම් භික්කවේ ඉත්‍යා චිත්තං පරියාදානාති තිට්ඨති. ඒ කියන්නේ කාන්තාවගේ හඬතරම් පිරිමියාගේ හද බැඳ ගන්නා තවත් හඬක් නැහැ. කාන්තාවටත් පිරිමියාගේ හඬතරම් හද බැඳ ගන්නා තවත් හඬක් නැහැ. ඉත්ති ගන්ධම් භික්කවේ පුරිසස්ස චිත්තං පරියාදානාති තිට්ඨති පුරිස ගන්ධම් භික්කවේ ඉත්‍යා චිත්තං පරියාදානාති තිට්ඨති. ඒ වගේම සමීපත්වයට පත්වන විට පිරිමියාට කාන්තාවගේ කාන්තාවට පිරිමියාගේ සුවඳ ආග්‍රහණය තරම් බැඳෙන ලොල්වන සුවඳක් නැහැ. ඒ වගේම ඉත්ති රසං භික්කවේ පුරිසස්ස චිත්තං පරියාදානාති තිට්ඨති පුරිස රසං භික්කවේ ඉත්‍යා චිත්තං පරියාදානාති තිට්ඨති. රසය අතුරින් ගත්තාමත් ඒ වගේමයි ස්ත්‍රියට පුරුෂයා තරම් රසවත් වස්තුවකුත් පුරුෂයාට ස්ත්‍රිය තරම් රසවත් වස්තුවකුත් තවත් නැහැ. අවසානයේදී උන්වහන්සේ සඳහන් කරනවා මේ රූප වර්ගයේදී ඉත්ති පොට්ටබ්බම් භික්කවේ පුරිසස්ස චිත්තං පරියාදානාති තිට්ඨති පුරිස පොට්ටබ්බම් භික්කවේ ඉත්‍යා චිත්තං පරියාදානාති තිට්ඨති. මේ මොකද්ද කිව්වේ? ස්පර්ශයේ සම්බන්ධව කාන්තාවට පිරිමියාගේ ස්පර්ශයත් පිරිමියාට කාන්තාවගේ ස්පර්ශයත් තරම් රසවත් ස්පර්ශයක් තවත් නැහැ. බලන්න තේලපත්ත ජාතකයේ දීපු ආදර්ශයයි අංගුත්තර නිකායේ ඒකක නිපාතේ රූප වර්ගයේ දීපු මේ ආදර්ශයයි අතර කරුණු ගැළපීම කොයිතරම් දුරට සාර්ථකද? අපි මේ ලෝකයට බැඳෙන්නේ එහෙම නැත්නම් උපාදාන ලක්වන්නේ අපේ හිතවල තිබෙන ක්ලේශයන් නිසා. ඒ කෙලෙස් නිසා තමන්ගේ ජීවිතය අඳුරටපත් කරගන්නත් පුළුවන්. කෙලෙස් පාලනය කරගත්තොත් ආලෝකයටපත් කරගන්නත් පුළුවන්. කාලීන වශයෙන් ගත්තාම අපිට ගොඩක් වෙලාවට අපේ ජීවිතය යුග ජීවිතයක් වශයෙන් ගත්තොත් වර්තමානයේදී අපේ තරුණ දරුවන්ගේ යුග ජීවිත බොහෝමයක් අසාර්ථකත්වයට පත්වන කාරණා එළඹිලා තිබෙනවා. ඒකට මේ ධර්මානුකූලව කරුණු විග්‍රහයක් කරලා බැලුවොත් එහෙම අපේ යෞවනත්වයට එළඹෙන දූ දරුවෝ අනාගතයේ තමන්ගේ ජීවිතයේ වගකීම් සහගත යුග ජීවිතයකට පිවිසීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගන්නේ නැහැ. සමාජය වෙනස් වෙනවා. මිනිසුත් වෙනස් වෙනවා. ප්‍රාර්ථනාවන් වෙනස් වෙනවා. හැඟීම් වෙනස් වෙන්නත් පුළුවන්. ඒ වුණාට අපි ඔක්කොටම පුද්ගල වශයෙන් තිබෙන්නේ එකම ආකාරයක සමාන අවශ්‍යතා ටිකක්. ආහාර, නිද්‍රා, භයමයි තුනංච. ආහාර, නිින්ද, ජීවිත ආරක්ෂාව, ඒ වගේම කාය සංසර්ගය. ඉතින් ඔය අතරින් අපේ යෞවනයෝ යුග ජීවිතයේ එළඹෙනවා යයි ගොඩක් වෙලාවට තහවුරු කරන්නේ මෙන්න මේ ලිංගිකත්වය සම්බන්ධ කරගෙන සංසර්ගයේ සම්බන්ධ කරගෙන බුද්ධ දේශනාවන් අනුව නම් කාය සංසර්ගය කියන්නේ එක සපුරා ගැනීමක් විතරයි. නමුත් යුග ජීවිතයක්, පෞල් ජීවිතයක් සර්ව සම්පූර්ණත්වයට පත්වන්න නම් 100% සම්පූර්ණ වෙන්න නම් බුදුහාමුදුරුවෝ පෙන්වා දෙන කරුණු පහක් ඔස්සේ මේ යුග ජීවිතයට එළඹෙන්නා වූ පුද්ගලයන් දෙදෙනා කාන්තාව සහ පිරිමියා කරුණු වශයෙන් සම අවබෝධයක් ලබා ගත යුතුයි. ඒ තමයි දස්සන සංසග්ගං. අපි සංසර්ගය කියන්නේ කාය සම්භෝගයේ පමණක් නොවේ කියන එක සිහියේ තබා ගන්න. ඒ නිසා නුසුදුසු ප්‍රකාශයක් සිද්ධ කරනවා නෙවෙයි මේ දස්සන සංසග්ග කිව්වේ අපි ඇහෙන් දැකලා පුද්ගලයෙක් හා ගැටෙන ස්වභාවය, ගනුදෙනු කරන ආකාරය, ඇසකින් ඇසකට ගැටෙනකොට සිටිවිලි තුල ඇතිවන්නා වූ ඒ බැඳීම දස්සන සංසග්ග කියලා කියන්නේ. ඊළඟ සවන සංසග්ග දුටු පමණින් අපි රූපයකට
වශී වුණොත් අපි එතෙන්දී උපාදාන ලක් වෙලා ඉවරයි. කාලීන වශයෙන් ගත්තාම දැන් තාක්ෂණීය දියුණුවයි. විකෘති රූප සමහරට ප්‍රകൃතිමත් කරන්න පුළුවන් අපිට උවමනා කරන විදියට. අහවල් කෙනාගේ රූපේ ලස්සනයි, ඒ රූපේ වගේ මගේ රූපයත් හදාගන්න ඕනේ කියලා සැත්කම් කරලා රූපය හදාගන්නත් පුළුවන්. එතකොට ඒ වගේ බලනකොට ඒ දුටුපමණින් වශී වීම ගැලපෙන්නේ නැහැ. ඒ වගේ ශ්‍රවණ සංසග්ග කතා කිරීමෙන් ඒ හඬ ඇසීමෙන් ඇතිවන්නා වූ දෙය බැඳීම. වචී සංසග්ග කතා කරන ස්වභාවය අනුව වචන වලට තිබෙනා වූ බැඳීම. මනෝ සංසග්ග මානසික ක්‍රියාවලිය තුළින් මට මෙයා ගැලපෙනවායි කියලා එක්වරම තීන්දුව වලට එළඹීම. මේ ඔක්කොම 120 ගානේ අපි ගත්තොත් එහෙම අපි සාර්ථකත්වයටපත් වෙනවා කාය සංසග්ගයට පෙර ආතුව. එහෙනම් දස්සන, ශ්‍රවණ, වචී, මනෝ, කාය කියන මේ සාධක පහ 120 ගානේ සම්පූර්ණත්වයට පත්වන විට ආය වෙනත් පොරොන්දම් ගැලපීමක් අවශ්‍ය කරන්නේ නැහැ. තමන්ට තමන් ගැලපෙනවා නම්, නිසි අවබෝධය තිබෙනවා නම් යුග ජීවිතික සාර්ථකත්වය, සමාජ සාර්ථකත්වය හැම විටම ආදර්ශවත් පෞල් ජීවිතයක් තුළින් ගෙන යන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා රාගය කියලා කියන්නේ, ප්‍රේමය කියලා කියන්නේ සුන්දර වස්තුන්. මේවා අපි ග්‍රහණය කරගන්නා ආකාරය අනුව තමයි වෙනස් වන්නේ. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප කාමෝ පුරිසස්ස කාමෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තිබෙනා මේ සබා දහමේ දායාදයන් වල විදියට තියෙන මේ සියලු වස්තුන් අලංකාරවත්, සුන්දරයි, වින්දනීයයි. ඒ ග්‍රහණය කරගන්නා ආකාරය අනුව තමයි කාමයේ බවට පත්වන්නේ කියලා. ඒ නිසා මේ ලෝකයේ දකින්නට තිබෙන, අසන්නට තිබෙන, අපට ලැබෙන සෑම වස්තුවක්ම කාමික වස්තුන් යයි පිළිගන්නවාට වඩා ක්‍රමානුකූලව ඒවා සුන්දරත්වයේ විඳ ගැනීමට කටයුතු කරන්න පුළුවන් නම් අපේ ජීවිතය ගොඩාක් සාර්ථක කරගන්න පුළුවන්. හරියට සුන්දර වූ නදියක් ගලාගෙන යනවා වගේ. මේ ගඟක ඉවුරු දෙක රාගය හා ප්‍රේමය නම් ගඟ මැද පාවෙන ඔරුවක් වගේ මිනිසයා කියන අපි. ඒ නිසා සමබර ජීවිතයක් හරියට ගත කරනකොට ගංගාවේ වංගු තියෙන පුළුවන්, හැලහැප්පීම් තියෙන පුළුවන්, දියරැලිය හසු වෙන්න පුළුවන්. මේවා තමයි ජීවිත ගැටලු. ඒවා මගහරවාගෙන ගංගාව මුහුදට වැටෙන තැනට ඔරුව පැදගෙන යනවද, නැත්නම් ගංගාවේ තොටුපළක් දක්වා ඔරුව රැගෙන යනවාද කියන තීරණය තිබෙන්නේ අපටයි. ඒ අරමුණ කරා ගෙන යන්නට අපට හැකියාව ලැබෙනවා නම් ජීවිතය ඊටම සුන්දරාත්මකව අපට ගත කරන්න පුළුවන්. ඒ නිසා සියල්ල එක්වරම ග්‍රහණය කරගන්නා පුද්ගලයන් බවට පත් නොවි අපි මනාව ජීවිතයේ විඳින්මින් ගත කරන්න පුළුවන් නම් හරි වැදගත්. පින්නතුන්ට අහලා පුරුදුයි නම් චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් රචනා කරපු ගලන ගංගක ජීවිතයේ කියන ගීතය වරක් ශ්‍රවණය කළ බලන්න. ඒ තුල මා මේ සඳහන් කළ ධර්ම කාරණාවලට අදාළ කරුණු අන්තර්ගතයි. ඒ නිසා සුන්දර වූ නදියක් ගලාගෙන යන්නාසේ අපේ ජීවිතයේ සංසාර ගමනේ ලැබුවා වූ තවත් එක ජීවිතයක් මේ ලබලා තිබෙන්නේ. මේ ලබලා තිබෙන ජීවිතය නිර්වුල්ව, ගැටලු වලින් නිදහස්ව සාර්ථකව පවත්වාගෙන යන්නට ඔබට හැකියාව ලැබෙනවා නම් ඒ හැකියාවෙන් ඔබේ ජීවිතය අලංකාරවත් කරගන්න පුළුවන් කියන හැඟීමත් ඇති කරගෙන අපි මේ ධර්මදේශනාවන් තුළින් ලැබෙනා වූ දහම් කරුණු අපේ ජීවිතවලට ආලෝකයක් කරගන්න පුළුවන් නම් එයයි බෞද්ධයෙක් විදියට, මිනිසෙක් විදියට උතුම් ලෞතර දහම ජීවිතයට සම්බන්ධ කර ගැනීම කියලා කියන්නේ. ඒට උපතින් බෞද්ධ කියන සංකල්පය පමණක් ගන්නට එපා. යථාර්ථය දකින්න යමෙකුට පුළුවන් නම් වන්දනාමාන කරන්නේ කුමන දෙවියෙකුට වුණත් මනුෂ්‍යත්වයෙන් සලකන්න පුළුවන් නම් ඒක තමයි බෞද්ධකම කියලා කියන්නේ. ඒ නිසා ඒ උතුම් දැක්ම, යථාර්ථවාදී අවබෝධය ජීවිතයට ලබාගෙන ඔබට ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට පත් කරගන්නට අවස්ථාව ලැබෙයි නම් එයයි මේ ධර්මානුශාසනාවකින් ලැබෙන අනුබලය, එහෙම නැත්නම් ආධාරය බවට පත්වන්නේ. මේ කාරණා ටික සිහිපත් කරමින් අද අපි මේ ධර්ම දේශනාව සුවහසක් බෞද්ධයාට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දායකත්වය
එහෙම නැත්නම් මඟ පෙන්වීම අනුබලයේ ඇතුව මේ දායකත්වයේ දරන මේ සදහැවත් පින්නතුන්ට බෞද්ධ ලෝකයේ පුරා විසිරුවා හරින්න අවකාශ සැලසුණා. ඒ ලැබුණා වූ අවකාශය අනුව ඔබ හැම දිනම වටිනා ධර්ම දානමේ පින්කම සිද්ධ කළා. මේ ශාසනයේ කළ හැකි ශ්‍රේෂ්ඨතම දානය සබ්බ දානං ධම්ම දානං ජිනාති. ඒ දානමේ පින්කම මේ සිද්ධ කළේ. ඒ තුලින් අත්ුණා වූ පින මෙලවටත් පරලොවටත් ඔබට සුභසිද්ධිය සලසනවා ඇති. ඒ සුභසිද්ධිය සලසා දීම උදෙසා අද දවසේදී මේ ධර්මානුශාසනාවේ දායකත්වයේ ගැන කටයුතු කළා වූ ඔබලා අත්කරගත්තා වූ පින ප්‍රාප්ති දානමේ වශයෙන් පුණ්‍යානුමෝදනාවක් විදියට නමින් මේ පරිලෝකීය ඥාතින්ට අනුමෝදන් කරන්නට පුළුවන්. ඒ නිසා සදහැවතුනි මේ උතුම් ධර්ම දාණයෙන් ලැබුණා වූ පුණ්‍ය ධර්මය ඔබ නමින් මේ පරිලෝකීය ඥාතින්ට පළමු වශයෙන් අත්පත් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ධර්මදේශනාවේ දායකත්වයේ දරන පින්වතුන් සහ එහිම ඔක්තෝබර් 25 වන දින මියගිය තමන්ගේ භාර්යාව වන ගුණශීලී මහත්මියට සහ දෙපාර්ශ්වයේම මියගිය සියලුම ඥාතීන්ට පින් පැමිණවීම සඳහා එවැගේම ජීවත් වන සියලු දෙනාටම ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීම පිණිසත් මෙම ධර්මදේශනාවේ දායකත්වය ලබා ගන්නවා බණ්ඩාර ජයකොඩි මහතා විසින්. පින් අපේක්ෂා කරන යම් ඥාතියෙක් වේ නම් මේ පින් ලබාගෙන ලෞකික වශයෙන් සපවත් වෙත්වා ලෝකෝත්තර වශයෙන් නිවන් මඟ සාක්ෂාත් කරගන්නට මේ පුණ්‍ය ධර්මයන් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ධර්මදේශනාවේ දායකත්වයේ දරුව ඔබ අප හැම දිනාටම උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් මේ පින්බලයේ ආශිර්වාදයෙන් මෙලව ජීවිතයේ සැනසෙල්ලටපත් වේවා. පරලොව ජීවිතයේ සැනසෙල්ලටපත් වෙමින් ජාති ජරා ව්‍යාධි මරණ සසර දුක් කෙලවර උතුම් නිවන් සම්පත්තියම හේතු වේවායි ප්‍රාර්ථනා කරගනිමු. මෙම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ දෙගල්දොරුව රාජමහා විහාරවාසී මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ආචාර්ය කුණ්ඩසාලේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දෙක කලාපේ ලේකකාධිකාරී ශාස්ත්‍රවේදී පූජ්‍ය වටගමුවේ ආනන්ද ස්වාමින් වහන්සේ